550 ජාතක පොත් වහන්සේ අංක 42 කපෝත ජාතකය දේශකයන්න් වහන්සේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පූජ්‍යපාද බිංගමුවේ නාලක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ අත්ථකාමස්ස සහිතානුකම්පිනෝ ඕඅජ්ජමානෝ නකරෝති සාසනං කපෝතකස්ස වචනං අකත්ථා අමිත්තහත්ථෙත්ථ ගතෝවසේති අවදයෙක් සමයෙක් හියද්වයවාදී වූ තිලෝ ගුරු බුදුරජාණන් වහන්සේ දෙව්රම් මෙහෙර වැඩ වසනසේක් එක්තරා ලොල්ලෝ භික්ෂූන් කෙනෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළසේක. උන්වහන්සේගේ ලොල් බවනම් නවවැනි නිපාතයෙහි කපිජාතකයෙහි මතු පහළවන්නේය. එසමයෙහි භික්ෂූන් වහන්සේ ස්වාමීනි මේ මහන ඉතා ලොල් මහනෙකයි සර්වඥයන් වහන්සේට දැන්වූසේක. එකල සර්වඥයන් වහන්සේ සැබෑද මහන තෝ ඉතා ලෝභියෙහි දැයි වදාළසේක. එසේය ස්වාමීනි කී කල්හි මහනතෝ පෙරත් ලෝභියෙහිය ලෝභී බැවින් ජීවිතක්ෂයට පැමිණියෙහිය නුඹ වහන්සේ තා නිසා තමන් වසන තැනින් පිරිහුණෝ වේදයි වදාරා ඉකුත්වත් දක්වා වදාළසේක. යටකිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරන කල්හි අප මහ බෝසතාණෝ පාරාපතයෝනියෙහි උපන්නාහුය. කල බරණැස් නුවර වැස්සෝ කුසල් කැමති බැවින් ඒ තන පක්ෂීන්ගේ සැපසේ විසීම නිසා නොපෙට්ටිල්වා තිබෙති. බරණැස් නුවර සිටානන්ගේ අරක් කැමියා තමාගේ මුළු තැන්ගෙයි නොපෙට්ටියක් එල්වාත් බුයේය. බෝධිසත්වයෝ එහි වාසය කෙරෙති. එකල ඒ මහබෝසතාණෝ උදෑසනම නික්ම ගොදුරු සොයා අනුභව කොට සවස් වේලේ අවුත්වාසය කෙරෙමින් දවස් යවති. ඉක්බිත්තෙන් එක් දවසක් එක කපුටුවෙක් මුළු තැන්ගේ මත්තෙන් යන්නේ ඇඹුල් තියමලා මත්ස්‍ය මාංශ දවා සුවඳ කැවූ ගන්ධය ආග්‍රහණය කොට එහි ලෝභ උපදවා කවරක්හු නිසා මේ මත්ස්‍ය මාංශ ලබම් දූහෝයි. මුළු තැන්ගෙට නුදුරු තැනක හිඳ පරීක්ෂා කරන්නේ සවස බෝධිසත්වයන් නමුත් මුළු තැන්ගෙට වදනා දැක මේ පරමියා නිසා මත්ස්‍ය මාංශ ලබමි. දෙවැනි දවස් උදෑසනම අවුත් බෝධිසත්වයන් නොපෙට්ටියෙන් නික්මන ගොදුරු පිණිස යන වේලෙහි පසු පස්සේ නික්මුණේය. එකල මහ බෝසතාණෝ ඕහට කවර කාරණයකින් අප හා සමග සම්බද තෝ ඇවිදින්නේ දැයි කිව්ය. ස්වාමීනි නුඹ වහන්සේගේ ක්‍රියාව මට ඉතා රිසියෙයි. එසේ හේයින් මම මෙතැන් පටන් නුඹ වහන්සේට උපස්ථාන කරෙමි කීය. ඉබස්නසා මහ බෝසතාණෝ
යහළු තෙපි අන්ගෝචරයක් අනුභව කරව අපි අන්ගෝචරයක් අනුභව කරමි තොප විසින් අපට උපස්ථාන කරන්නට නොපිළිවන් වන්නේ වේදැයි කීය. ස්වාමීනි නුඹ වහන්සේ ගොදුරු කන කල මමත් ගොදුරු කා නුඹ වහන්සේ සමග එන්නෙම් වේදැයි කීය. යහපත උදක් තොප විසින් අප්‍රමාවද විය යුතුයයි මෙසේ මහබෝසතානෝ කපුටුවාට අවවාද කොට ගොදුරු ගන්නාහු තන බිජු අනුභව කෙරෙති. බෝධිසත්වයන් ගොදුරු අනුභව කරන වේලෙහි කපුටුවා ගොස් ගොම පිඩක් පෙරලා පනුවන් අවුලාකා බඩ පුරාගෙන බෝධිසත්වයන් සමීපයට වුත්. ස්වාමීනි නුඹ වහන්සේ ඉතා බොහෝ වේලක් ගොදුරු අනුභව කරන සේක බොහෝ කොට කෑම යහපත් නොවන්නේ වේදැයි කියා බෝධිසත්වයන් හා සමග ඇවිද ගොදුරු අනුභව කොට සවස්වේලේ අවුත් මුළු තැන්ගෙයි වෙසෙයි. ඉක්බිත්තෙන් එක් දවසක් සිතානන්ට බොහෝ මත්ස්‍ය මාංශ ගෙනාවාහුය. අරක් කැමියා ඒ මත්ස්‍ය මාංශ ඇරගෙන මුළු තැන්ගෙයි ඒ තැන එල්වා තිබූයේ. කපුටුවා ඒ දැක ලෝභ උපදවා සෙට ගොදුරු බිමට නොගොස් මා විසින් මේ මත්ස්‍ය මාංශ කෑ යුතුයයි. රාත්‍රියෙහි තතනා කෙඳිරි ගාබින් වැදහොත් තේය. දෙවැනි දවස් බෝධිසත්වයෝ ගොදුරු පිණිස යන තැනැත්තේ වර යහළු කපුටුවැයි කිව්ය. ස්වාමීනි නුඹ වහන්සේ ගිය මැනව මට බඩරුජාවෙක් වී ඇයි කීය. එබස් ඇසූ මහා බෝධිසත්වයෝ කියන්නෝ සබද කපුටුවන්ට බඩරුජාවෙක් නම් කිසි කලෙකත් නූවිරූය. රාත්‍රියේ තුන් යමක් එකී යමක මූර්ඡාවෙති ගිතෙල ගැලු පහන් කඩක් ගිලූ කල ඒ කපුටුවන්ට මද ඇසෙල්ලක් තෘප්ති නිවාරණය වෙයි. බඩපිරෙයි තෝ මත්ස්‍ය මාංශ කනු කැමැත්තෙහි වන මනුෂ්‍යයන් විසින් අනුභව කටයුත්ත තොපට ගෝචර නොවෙයි. තොපට අනුභව කරන්ට නුසුදුසුය. මෙබන්දක් නොකර මාහා සමග ගොදුරු පිණිස වරයි කිව්ය. යා නොහෙමි ස්වාමීනි කීකල්හි එසේ වී නම් තා කළ නොකටයුත්තක් තෝම ප්‍රකාශ වන්නෙහි වේද. ලෝභ වසඟයට නොපැමිණ අප්‍රමාදව වාසය කරවයි. කපුටුවාට අවවාද කොට බෝධිසත්වයෝ ගොදුරු කන්ට ගියෝය. එකල අරක් කැමියා අනේක ප්‍රකාර වූ මත්ස්‍ය මාංශ විකෘතිය පිස තබා උණුසුම් නික්මෙන පිණිස බඳුන් මදක් ඇර මස් රස වහන්නා වූ මූඩම් බඳුන් මත්තේ තබා ගෙන් නික්ම ඇගඩා පිසිමින් සිටියේය. එකෙනෙහි කපුටුවා පැසින් නිස ඔසවා මුළු තැන්ගය දැක ඈතමලන්නේ අරක් කැමියාගෙන් නික්මුණුනියා දැන මේ වූ කලි දැන්මාගේ මනදොල පුරා මස් අනුභව කරන්ට කල නික්කිමෙක්ද මම මහත් මසක් අනුභව කරම්ද නොහොත් සුණු වූ මසක් අනුභව කරම් දැයි සිතා සුණු වූ මසකින් නම් වහා කුස පුරවා ගත නොහැක්කේ. මහත් මස් කැටියෙක් ගෙනවුත් පැස තබාගෙන කකා බැඳ වැද හෝමි පැසින් උඩ නැගී මස් රස වහන මුඩම මත්තේම උන්නේය. ඔහුගේ හිඳීමෙන් ඒ මුඩම කිලිබිලි යන අනුකරණයෙන් ශබ්ද පැවැත්තේය.
අරක් කැමියා ඒ මුඩම අඬ අසා මේ කෙමෙක් දෝහෝයි ගෙටවන් තැනැත්තේ කපුටුවාදක මේ දුෂ්ට කපුටුවා මා විසින් සිතානන් වහන්සේට සකස් කොට ගිය තුබූ මස් අනුභව කරනු කැමැත්තේය. මම වූ කලී සිතානන් වහන්සේ නිසා ජීවත් වෙමි. මේ අඥානයා නිසා ජීවත් නොවෙමි. එසේ හේයින් මට මොහුගෙන් ප්‍රයෝජන කිම්දැයි දොරවසා කපුටුමා අල්වාගෙන පත් උදුරා අලුත් ඉඟුරු ලුණු දුරු මිරිස් ආදී වූ කුළුබඩු අඹරා ඇඹුල් මෝරේ කලාන්දු කොට ඔහුගේ සකල ශරීරයෙහි ගල්වා ඒ කපුටුවා පැසට දැමූයේය. කපුටුවා මහත් වූ දුක්ඛ වේදනාවෙන් මඩනා ලදුව තතනමින් කෙඳිරි ගගා වැදහොත්තේය. බෝධිසත්වයෝ සමස්වේලේ අවුත් ඒ වෙසණයට පැමිණි තැනැත්තවුන් දැක ලොල්ලෝ කපුටුව මා කීවා නොකොට තාගේ ලෝභය නිසා මහත්තු දුකට පැමිණියෙහි වේදැයි කියා දැන් මාත් මෙතන වසන්ට නොපිළිවනැයි මහබෝසතානු අනික් තැනකට ගියෝය. කපුටුවා එතැන්හිම ජීවිතක්ෂයට පැමිණියේය. එකල්හි අරක් කැමියා ඔහු පැසින්ගෙන කසල ගොඩට දැමීය. ශාස්තෘ බුදුරජාණන් වහන්සේ මහන තෝ ලොල් වූයේ දන්මතුන වෙයි. පෙරත් ලොල් වූයෙහිය. තාගේ ලොල් බව නිසා නුවණැත්තෝ තමන් වසන තැනින් පිරිහී ගියේ වේදැයි මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා වදාරා චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කොට වදාළසේක. චතුස්සත්‍යාවගේ කෙලවර ඒ ලොල් මහන අනාගාමී පෙළෙහි පිහිටියේය. සර්වඥයන් වහන්සේ පූර්වා පරසන්ධි ගලපා මේ කපූත ජාතකය නිමවා වදාළසේක. එසමයෙහි කපුටුවා නම් දැන් මේ ලොල්ලූ භික්ෂුහුය. එසමයෙහි පරවිව උපන්නෙම් තිලෝගුරු සම්යක් සම්බුදු රජ වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක. දේශකයාණන් වහන්සේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පූජ්‍යපාද බිංගමුවේ නාලක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ